Hi guys, ගොඩක් දවසකින් සාදරයෙන් පිළිගන්න වීඩියෝ channel එකට. ටිකක් දවස් බ්‍රේක් එකක් ගත්තා, පොඩි බ්‍රේක් එකක්. රටේ තත්ත්වෙත් දැන් ගොඩක් අවුල්. ඇමරිකාවේ ඊශ්‍රායලයේ ඉරානයේ පැත්තේ යුද්ධයත් එක්ක හැමදේම වෙනස් වෙලා මිනිස්සු ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ තෙල් පෙට්‍රල් පෝලිං වල ඒ දේවල් එක්ක. ඉතින් අපි ඒ ගැන කතා කරන්න නෙමෙයි ආවේ. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් මේ දේවල් හරියයි මිනිස්සු හැමදේම එකතටපත් වෙයි කියලා. මං කියන්නේ මිනිස්සුන්ට ඉවසලින්න මොලෙන් වැඩ කරන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා හැමදේම මොකද විදිහට වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන මේ විදිහට වැඩ කරමු. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ මේ 11/28 වෙනිදා IPL තරඟවලිය ආරම්භ වෙනවා. මම හිතුවා ටීම් 10 ගැන පොඩි විස්තරයක් කියන්නේ කොහොම වෙයිද ප්ලේයින් 11 එක ගැන කතා කරන්න. අද මම පළවෙනි දවසේ කතා කරන්න යන්නේ RCB කණ්ඩායම ගැන. ගිය පාර චැම්පියන්ස්ලා අපි යමු වීඩියෝ එකට. හරි මම දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් ටීම් එක ස්ක්වාඩ් එක පැත්තක තියෙනවා. මගේ ප්ලේයින් එක්ස් එක අනිත් පැත්තේ මම දානවා. ප්ලේයින් 11. ඕකේ. අපි කොතනින්ද පටන් ගන්න? විරාට් කෝලි කොහොමත් සෙල්ලම් කරනවා ඔබ. අපි විරාට් කෝලිව කියනවා. ටඩා මගේ ෆස්ට් ඕපනර් විදිහට. අනිත් පැත්තේ මෙහෙම ප්‍රශ්නයක් එනවා. කාගේද අපේ පිල්සෝල්ගේ පිල්සෝල්ගේ ෆෝම් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එනිවේ මං යාව ගෙන මගේ සකන්ඩ් ඕපන විදිහට. ඇන්ඩවා හිතන්නේ මං අංක 3ට කවද්ද දාන්න. පඩික්කාල් ඉන්නවා සහ වෙන්කටේෂ් අයියා ඉන්නවා. පඩික්කා රීසන් ෆෝම් එකත් එක්ක මම මගේ RCB ප්ලේයින් 11 එකේ මගේ අංක 3ට ගේන්නේ. පඩික්කල් මොකද අන්තිමට තිබ්බ ඩොමැස්ටික් තරඟ වල හොඳට ලකුණු ගහලා තිබ්බා. සහ අංක 4 කොහොමත් කැප්ටන් පටිදාර් සෙල්ලම් කරනවා. ඊට පස්සේ අංක 5ට මං ගේනවා ටිම් ඩේවිඩ්. ඌ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු කොහොමත් කණ්ඩායම ෆිනිෂර් සහ ඔහු හොඳ බැටෙක්. ඒ වගේම ඔහු කියන්නේ මේ ෆ්‍රැන්චයිස් ලීග් වල ගොඩාක් යට සෙල්ලම් කරා. ඔස්ට්‍රේලියා කණ්ඩායම මම අපි දැක්ක අංක 4 අංක 5 සෙල්ලම් කරන්න. ඉතින් මම හිතනවා මේක මේ අවුරුද්දේ ඔහු ඒ සඳහා යොදාගනී කියලා. සහ අපි එතනට ඉන්න කවුද අපේ ජේකබ් බෙතල් කියන ක්‍රීඩක එතන සුදුසු කියලා මම හිතනවා. නමුත් දැනට මම මෙහෙම හදමු අපේ ප්ලේයින් එක්ස් එක. ඊට පස්සේ මම දානවා හිතේෂ් ශර්මා, රොමාරියෝ ෂෙපර්ඩ්. මං හිතන්නේ මේක ෆාස්ට් බෝලින්ග්ස් බෝලර්ස් වල හෙල්දි පිච් එක ගන්න රොමාරියෝ ෂෙපර්ඩ්ගෙන් ගිහිල්ලා එහෙම නැත්තම් කාගෙන්ද ජේකබ් බෙතල්ගෙන් කියන හොඳයි කියලා. එනිමේ මෙහෙම අපි හදාගෙන යන්. කෘණාල් පාණ්ඩ්‍යා ඊළඟට ස්පින් බෝලින් ඕල් රවුන්ඩර්. ඕ ෂිට්. ඒක මම ෆස්ට් ටයිම් කරන්නේ මේ එක වැරදීම වෙන්න පුළුවන්. ඒකට සෝරි. එළන මන් දාන කෘණාල් පාණ්ඩ්‍යා. දැක්කද? නම ආවේ නැහැ. කොටු ආවේ නැහැ. ෆක්. ඇයි ඉන්න මම එක සිලෙක්ට් කරන් ඉන්න 2000 years later ඒක කතාව 2000 years later ඇඩි හරි වඩු යනවා. හරි කෘණාල් පාණ්ඩ්‍යා මෙතෙන්ට දානවා. සාමගේ ෆාස්ට් බෝලර් තුන්වෙනි විදිහට මම දානවා භුවනේශ්වර් කුමාර්. කනත් නම විතර දෙන්න. නම විතරක් හරි ගමු. මොන කිහිම වලද බඩු වෙනවා. හරි භුවනේශ්වර් කුමාර්, ජොසේ සල්ලුට්, සාමගේ ස්පිනර් විදිහට මම ගන්නවා ස්වෑෂ් ශර්මා. යෂ්ඩාල් මිස් වෙලා කවදා අයින් කරන්නේ යෂ්ඩාල් දාන්න. වෙන්කටේෂ් අයව මං ගේනවා ඉම්පැක්ට් ප්ලේයර් විදිහට. ඕකේ. එතකොට තමයි මගේ ප්ලේයින් 11 එක විදිහට මම තෝරගත්තේ මේ බාර RCB ටීම් එකේ. මේ ප්‍රශ්න කිහිපයක් එනවා. මම මෙතන යෂ්ඩාල් හොඳට සෙල්ලම් කරා පහුගිය අවුරුදු කිහිපේ.
තොර යස්ටෑල්ගේ ස්ථාන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා යස්ටෑල්ල කොතැනද ප්ලේන් 11 එක දාන්නේ කියලා. දැන් ගොඩක් කට්ටිය හිතුවේ පඩික්කාල සෙල්ලම් කරයි කියලා පඩික්කාල එළියෙන් ඉදී කියලා සහ වෙංකටේෂ් අයයි කියලා පළවෙනි 11ට. නමුත් පඩික්කාල්ගේ රීසන් ෆෝම් එකත් එක්ක ගොඩක් දුරට පඩික්කාල් ප්ලේන් 11 එකේ සෙල්ලම් කරાવી. ඔක තමයි මගේ ප්ලේන් 11 එක. සහ මේ වෙනකොට පණවිඩයක් ඇවිල්ලා තියෙනවා බොනේශ්වර් කුමාර් නෙවේ ජෝෂ් හේසල්වුඩ්ගේ ආබාධයත් එක්ක ඔහුට පළමු තරඟ කිහිප මගහැරෙනවා කියලා. එහෙනම් මගහැරුණොත් පළවෙනි තරඟයේ කීප සඳහා මම ගොඩක් දුරට හිතනවා ජෝෂ් හේසල්වුඩ් වෙනුවට ආයෙත් 2000 years later එකක් දාන්න වෙයි. ජෝෂ් හේසල්වුඩ් වෙනුවට මම හිතනවා නුවන් තුෂාර කණ්ඩායමට ආදේශ වෙලා වේවි කියලා. එහෙම නැත්නම් එන්නේ කවුද? යෂ් ඩයල් කණ්ඩායමට આવොත් කණ්ඩායමේ එක තව ඕසිස් ප්ලේ කරන ඉඩක් හැදෙනවා. එතන හදන්න පුළුවන්. සහ අපිට රොමාරෝ ෂෙපර්ඩ් වගේ කෙනෙක් වෙනුවට එලියෙන් ගේන්න පුළුවන් ජේකබ් බෙතෙල්ව. මෙහෙම ප්ලේයින් 11 එකකින් යන්න පුළුවන් මවුන්ට. ඒ වගේම තමයි ජේකබ් බෙතෙල් අපිට මේ ඉහළ තැනකට අරන් එන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ටිම් ඩේවිඩ්ගේ ප්ලේස් එක සහ ජේකබ් බෙතෙල්ගේ ප්ලේස් එක මාරු කිරීම හැකියාවක් තියෙනවා. ඔහු මෙතෙන්ද ගෙනල්ලා ටිම් ඩේවිඩ්ව ෂිට් මල පැනලා ඉන්න දෙන්නගේ මෙතෙන්ද ගේන්න පුළුවන්. ඔය විදිහට ප්ලේයින් 11 එකකින් යන්න පුළුවන්. තව අදහස් තියෙනවා. ඒ කියන්නේ තව මම කතා කරනවා නම් ඉතින් මංගේෂ් යාදව් කියන්නේ මෑත කාලේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ගේන්න පුළුවන් ප්ලේයින් 11 එකට. මේ ගොඩක් තරඟකාරීම ක්‍රීඩක 25ක් තමයි මේක ඉන්නේ. මම කියන්නේ අර කවුද? එලින් ඉමේජින් ප්‍රෙසත් එක්ක මාරම ටීම් එකක්, හොඳ ටීම් එකක්, ස්ට්‍රොං ටීම් එකක්. ගිය පාර සෙල්ලම් කරපු ප්ලේයින් 11 එකට හා සමාන ප්ලේයින් 11 එකක්. මං හිතනවා ලොකු දෙයක් වෙයි. ජේකබ් ඩෆී ඉන්නවා. තව මං හිතන්නේ ඩෆී සහ මෙතන ඩෆී සහ කවුද? ජෂ් ඩයල් දෙන්නගේ එකෙක් සෙල්ලම් කරයි. බොහෝ දුරට. ඒ කියන්නේ මට හිතෙන විදිහට බොහෝ දුරට තමයි පඩික්කාල් වගේ ක්‍රීඩකෙට එළියින්දත් සිද්ධ වෙයි වෙන්කටේෂ් අයව ගත්ත හින්දා. මම මගේ තේරීම නම් ඉස්සර මම මුලින්ම දාපු ටීම් එක කෝලි, පිල්සෝල්, පඩික්කාල් ඊට පස්සේ පටිදාර් අතනින් මම ගත්තා ජිතේෂ් ශර්මා. කොහොමද ජිතේෂ් ශර්මා උපනායකයා කණ්ඩායමේ අනිවාර්යෙන් සෙල්ලම් කරනවා. මම චැට්ජීපීටි කණ්ඩායමේ ජිතේෂ් ශර්මා හිටියේ නැහැ. කඩුල්ලක ඉන්න ඕනේ පිල්සෝල්ගේ ෆෝම් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. පිල්සෝල්ගේ ෆෝම් එක අඩුයි නම් ඔහු ලකුණු අතර නැත්තම් මං හිතනවා කවුද ජේකබ් බෙතෙල් උඩට ගෙනල්ලා පඩික්කාල් එක්ක විරාට් කොහ්ලි ආරම්භ පිටිකරුන් විදිහට නිරත වෙයි කියලා. එහෙම තමයි ඉතින් ප්ලේයින් 11 එක හැදෙන්න RCB කණ්ඩායමේ. මේ පාර නම් වෙනසක් කියන්නේ කොහොමද ගිය පාර චැම්පියන්ස් මේ පාරත් ප්ලේ ඔෆ් එකක් දෙනවා. මම සපෝට් කරන්නේ මේ කණ්ඩායමට. අපි ඊළඟට හම්බෙමු තවත් කණ්ඩායමේ වගේ වීඩියෝ එකකින්. ඉතින් ඕගොල්ලෝගේ ප්ලේයින් 11 එක යට කමෙන්ට් එකක් විතර දාගෙන යන්න. මං ගිහින් එන්නම් ඉක්මනටම. ඊළඟට අපි අරන් එන්නේ ගිය පාර ෆයිනල් ආපුවානේ ටීම් එක පංජාබ් කිංස් ලගේ ප්ලේයින් 11 එක. Goodbye, see you again in the next video.